අපේ අම්මා තනියම හේන් කෙටුවා. මට තාම මතකයි උන්දගේ මාළු මිරිස් ගස් ටික. වතුර නැතුව වේලෙද්දි බැරිම දැන මමයි අම්මයි මාතර මුදලාලි ගාවට ගියා වතුර පොම්පයක් ඉල්ල ගන්න. මුදලාලි රෑක වතුර පොම්ප ගෙනත් දුන්නා. අපේ අම්මගේ කඳුළු අරගෙන උන්ද වතුර දීලා ගියා. මම අපේ අම්මට ආදරෙයි බා. උන්දර හැම කන්නේකම වතුර ගන්න උන්දර කඳුළු දෙන්න උනා. අමු අන්නාසි ගැට කන්න උනා. ගහිච්ච ගස්ලපු ගැට කන්න උනා. සොන්දාදු අනන්නේ නැහැ. නේද? මං ඉන්නයි කොම්පත් එක්ක.